අද මේ කතා කරන්න යන්නේ මීට කලිනුත් වීඩියෝ කීපයකින්ම කතා වුණු දැනට තිරගත වීම ආරම්භ කළ මාරියා චිත්‍රපටය පිළිබඳව. තෝ මේ බෝට්ටුවට ගොඩ වුණා කියලා කවුද දන්නේ? දැනටමත් ඔබ මේ චිත්‍රපටය නරඹපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නරඹපු කෙනෙක් නම් මේ වෙනකොට මේ චිත්‍රපටයේ විශේෂත්වය ඔබ දන්නවා. නමුත් මේ කියන්න යන්නේ තවමත් නැරඹීමට නොහැකි වුණු නැරඹීමට බලාපොරොත්තු වෙන පිරිසට මේ චිත්‍රපටයේ තියෙන විශේෂතා කිහිපයක් ගැන. ඒ ගැන කියන්න කලින් තව කරුණු කිහිපයක් කියන්න ඕනි කියලා හිතුණා. මොකද සමාජ මාධ්‍ය හරහා මේ චිත්‍රපටය රීමේක් එකක් එහෙමත් නැත්නම් කොපි එකක් කියලා සමහරු කියනවා. සමහරු එහෙම කියන්නේ අඩුම තරමේ චිත්‍රපටය නරඹලාවත් නෙවෙයි. ඉතින් කියන්න ඕනේ මේක ට්‍රූ ස්ටෝරි එකක් බේස් කරගෙන හදපු ෆිල්ම් එකක්. අරුණ ජයවර්ධන මහත්මයා තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එක සම්බන්ධයෙන් කතා කරනකොට පළවෙනිම විශේෂ කාරණය වෙන්නේ මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ, ෂූට් කරලා තියෙන්නේ මහ මුහුදේ. සති දෙකකට ආසන්න කාලයක් මහ මුහුදේ ගැඹුරු මුහුදේ මොවුන් මේ චිත්‍රපටයේ රූගත කිරීම කරලා තියෙනවා. ඒ වගේම විශේෂත්වය තමයි මේ නළුවන් පිරිසම තමයි මේ ගැඹුරු මුහුදේ සමහර දර්ශනවලට යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි විදේශීය චිත්‍රපට ගැන කතා කරොත් මේවට වෙනමම ස්ටන්ට්මන්ට්ලා ඉන්නවා. නමුත් මොවුන් මේ අභියෝගය බාර අරගෙන මේ චිත්‍රපටයේ රඟපාන නළුවන් පිරිසම තමයි මේ දර්ශනවලට දායකත්වය සපයලා තියෙන්නේ. ඒ වගේම අනික් විශේෂ කාරණය තමයි මේ චිත්‍රපටයේ සිටින්නේ නළුවන් පමණක් වීම. ලංකාවේ චිත්‍රපටිවල නළුවන් පමණක් සිටින චිත්‍රපටි තියෙන ඉතාම පොඩි ප්‍රමාණයක්. ඒ අතර මෑතකදී තිරගත කරපු චිත්‍රපටය අතරින් නම් නළුවන් පමණක් සිටින චිත්‍රපටයක් විදිහට සලකන්න පුළුවන් මාරියා පමණයි කියලා තමයි මගේ දැනුම හැටියට කියන්න පුළුවන්. අයියා අපි මීට පස්සේ රස්සාව යන්න ඕනේ අපිට සෙට් වෙන්නේ. මේ චිත්‍රපටයේ නළුවන් විතරයි ඉන්නේ කියලා මම කලින් සඳහන් කරා. එහෙම සඳහන් කරද්දි මේ කාස්ට් එක ගැනත් සඳහන් නොකරම බෑ. මේ චිත්‍රපටයට ප්‍රවීණ වගේම අතිදක්ෂ රංගන ශිල්පීන් රසක් සහභාගී වෙලා තියෙනවා. ඒ අතර මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, සුරන් දිසානායක වගේම අපි අතරින් වියෝ වුණු දර්ශන් ධර්මරාජ් වගේ අතිදක්ෂ රංගන ශිල්පීන් රසකගේ නිර්මාණයක් තමයි මේ මාරියා කියලා කියන්නේ. යකෝ අපි මාළුකාරයෝ. අපි මිනිමරුවෝ නෙමෙයි යකෝ. අයියා අපි මීට පස්සේ රස්සාව යන්න ඕනේ අපිට සෙට් වෙන උන් එක්ක. ඒ වගේම තව විශේෂ කාරණයක් තමයි මේක වන් ලොකේෂන් ෆිල්ම් එකක් වෙන එක. ඒ කියන්නේ අපි දකිනවා ඕනම ෆිල්ම් එකක් ෂූට් කරනකොට අපි විවිධ ලොකේෂන්ස් පාවිච්චි කරනවා. ඒ සීන් එකට අනුව අවශ්‍යම ලොකේෂන් එක තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙම පාවිච්චි කරන්න හේතු කීපයකුත් තියෙනවා. එකක් තමයි ප්‍රේක්ෂකයන්ට විවිධ ස්වරූපයෙන් ෆිල්ම් එකේ අවශ්‍ය කොටස් අවශ්‍ය විදිහට දෙන්න ඕනේ හින්දා. ඒ වගේම පොඩක් අලස ගතිය නැති කරන්න තමයි සමහරලාට විවිධ ලොකේෂන්ස් පාවිච්චි කරන්නේ. හැබැයි මේ ෆිල්ම් එකේ පාවිච්චි කරන්නේ මහ මුහුදම විතරයි. හැම සීන් එකක්ම හැම කොටසක්ම ෂූට් වෙන්නේ මහ මුහුදේ, ගැඹුරු මුහුදේ. එහෙම ෂූට් කරේ එකම තැනක එකම ලොකේෂන් එක කියලා කිසිම විදිහකින් කම්මැලිකමක්වත් නැත්නම් ඒකාකාරී බවක්වත් දැනෙන්නේ නැහැ. ඔබ ෆිල්ම් එක දැනටමත් නරඹලා නම් තියෙන්නේ ඒක සාක්ෂියක් වෙයි. ඒ වගේම මාරියා චිත්‍රපටය අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වුණු චිත්‍රපටයක්. හැනෝයි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී මේ නළුවන් 7 දෙනාම සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම බංග්ලාදේශයේ ඩකා ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදීත් මේ චිත්‍රපටය ඇගයනවා. ජයපුර් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේත් ග්‍රීන් රෝස් කියන අවෝඩ් එක මේ චිත්‍රපටයට ලැබෙනවා.
මීට අමතරව අධ්‍යක්ෂකවරයාගේ රංගන ශිල්පීන්ගේ සිට මේ ෆිල්ම් එකේ ෆිල්ම් ක්‍රූ එකට ක්‍රූ එකේ කැපවීම පිළිබඳව අපි අගය කරන්න ඕනේ. මහමුහුදේදී රූගත කරපු අසීරු දර්ශන නැත්තම් මේ වගේ අපූර්ව ආකාරයෙන් ඔබට දැක ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් මේ දේ ගැනත් කියන්න ඕනේ කියලා හිතුණා. මේ වගේ අපූරු අතිදක්ෂ රංගන ශිල්පීන් සමූහකයකින් නිමවුණු මාරියා චිත්‍රපටයේ ප්‍රොමෝෂන්ස් පිළිබඳව නම් මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට යවන්න පුළුවන් ප්‍රේක්ෂකයන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඒ නිසා මම යෝජනාවක් විදිහට කරන්න කැමති අධ්‍යක්ෂකවරයා ඇතුළු මේ ප්‍රොඩක්ෂන් ටීම් එකටම මේ චිත්‍රපටය තව තවත් ප්‍රේක්ෂකයන් අතරට යවන්න පුළුවන් පරිම දායකත්වය ලබා දෙන්න කියලා. මාරියා නැරඹීමට බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂක ඔබගේ අදහස් දැනගන්නත් මම කැමතියි. ඉතින් කමෙන්ට් එකකින් ඔබේ අදහස දක්වන්න කියලා මම ආරාධනා කරනවා. Maria, the ocean angel.